එක කුරුල්ලෙක් ගහක් ළඟට ගිහින් ඇහුවලු ටික කාලයකට කූඩුවක් හදාගෙන ඉන්න ඉඩ ටිකක් දෙනවද කියලා. ඊට පස්සේ ඒ ගහ කිව්වලු මට දෙන්න බෑ ඔයාට ඕනනම් ඉස්සරහෙන් තියෙන ගහෙන් අහන්න කියලා. ඊට පස්සේ ඒ කුරුල්ලා දුකෙන් අර ඉස්සරහින් තියෙන ගහ ළඟට ගිහින් ඇහුවලු ඒ ගහත් හා කිව්වලු ඒ කුරුල්ලත් ලස්සන කූඩුවක් හදන් ජීවත් වුණාලු. මෙහින ටික දවසක් යනකොට ලොකු වැස්සක් සමග කුණාටුවක් ආවලු. ඊට පස්සේ අර ඉඩ දෙන්න බෑ කිව්ව ගහ එහෙම්ම කඩා වැටුණලු. ඊට පස්සේ ඒ කුරුල්ලා වැටුණ ගහ ළඟට ගිහින් සතුටින් අහනවා. දැක්කද දැන් ඔබේ තත්වය? මට එදා තමසේ ඉඩ දුන්නා නම් අද මෙහෙම වෙන්නේ නැනේ. අද ඔයත් හොඳින් ඉන්න තිබ්බා මාත් හොඳින් ඉන්න තිබ්බා. ඊට පස්සේ ඒ ගහ කිව්වලු ටික දවසකට කලින් මට තේරුණා මගේ මුල් ටික ගොඩක් දිරාගෙන ඉන්නේ කියලා. මෙහෙම කුණාටුවක් આવොත් මං කලින්ම දැනගෙන හිටියා කොහොමත් කඩාගෙන වැටෙනවා කියලා. ඒ නිසයි ඔයාට මං ඉඩ නොදුන්නේ. ඔයාවත් සතුටින් ජීවත් වෙන්න ඕනේ කියලා මං හිතුවා. එහෙම කිව්වලු. අපි අපේ ජීවිතේත් මෙහෙම සිද්ධි ගොඩක් වෙනව නේද? අපි මුලින්ම හොඳයි කියලා හිතාගෙන හිටිය අය ගොඩක් නරකයි. අපි මුලින්ම නරකයි කියලා හිතාගෙන හිටිය අය තමයි අන්තිමට හොඳ අය වෙන්නේ. ඒත් අපි ඒක දැනගන්නකොට ඒ අය අපෙන් ගොඩක් දුරට ගිහින් ඉවරයි.